සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අද ගොඩක් රසවත් ඩෙසර්ට් එකක් තමයි ගෙනාවේ. ඉතින් කේක් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් මේක ලිපේ තමයි අපි හදාගන්නේ ස්ටීම් කරලා. ඒක බිත්තරයයි ඕන වෙන්නේ. ඒකත් පුඩින් එකට. ඉතින් මේකේ නම කැරමල් පුඩින් චොක්ලට් කේක්. ඉතින් මේක කේක් හදාගන්න බිත්තර නැතුව. ඉතින් බලමු කොහොමද හදාගන්නේ කියලා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාලා ඉතින් වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේක හදාගන්න ට්‍රේ එකේ අපි ඉස්සෙල්ලා බටර් හෝ තෙල් ටිකක් හොඳින් අලෙප කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක හදාගන්න ඉස්සෙල්ලාම කරන්නේ කැරමල් එක හදාගන්න. ඉතින් කැරමල් එක හදාගන්න ග්‍රෑම් 40ක් විතර සීනි දාලා හොඳින් කැරමල් එක හදාගන්න. ඉතින් කැරමල් එක හදන විදිහ කියලා දෙන්න ඕනේ නැහැ. මගේ හැම වීඩියෝ එකකම කැරමල් එක හදාගන්න විදිය තියෙනවා. අවශ්‍ය පාටාවම වතුර මිලිලීටර් 40ක් දාලා එක පැහෙද්දී අපි අර බටර් ගාගත්ත වාෂනයකට දාලා එක පැත්තකින් තියාගන්න ඕනේ. ඉතින් මේක මම ගොඩාක්ම කොට ගත්තේ නෑ වතුර දාලා පොඩක් පැහෙද්දී තමයි මම ඒක අයින් කරගත්තේ. ඊට පස්සේ භාජනයක් අරගෙන ඒකට මම බිත්තරයක් දාගත්තා. ඉතින් ඒකටම සීනි ග්‍රෑම් 60ක් දාගත්තා. වැල්ල තේ හැන්දක් දාගෙන හොඳින් මික්ස් කරගත්තා. ඉතින් මේකේ සීනි කැට ටික නැති වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ පිටිකිරි දිය කරගෙන මිලිලීටර් 150ක් දාගත්තා. ඉතින් මම පොඩි ට්‍රේ එකක් ගත්ත නිසා පොඩි ප්‍රමාණයක් තමයි හදාගන්න මම ඒ බඩු අවශ්‍ය බඩු ගත්තා. ඊට පස්සේ අපි ට්‍රේ එකට ඒක පෙරලා දාගන්න ඕනි. ඉතින් මේ කැරමල් එක අර අපි කේක් එක දාගනිද්දී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක කේක් එක බර නිසා යට යන්න පුළුවන් කියලා. එහෙම යට ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තෙම කැරමල් පුඩින් එක තියෙනකොට මේක මාරම රසට එනවා. ඉතින් මේ විදිහට ඒක මම පෙරාගෙන ඒකත් පැත්තකින් තියලා වෙනම භාජනයක් කරගෙන ඒකට පිටි ග්‍රෑම් 125යි කොකෝ පවුඩර් ග්‍රෑම් 30යි බේකින් සෝඩා තේ හැන්දයි ලුණු පිංච් එකයි දාගෙන හොඳට අලා ගන්න. ඉතින් මේකට අපි බිත්තර ඒ දේවල් දාගන්න නැතුව තමයි අපි හදාගන්නේ. බිත්තර කිරි දාගන්න නැතුව. ඉතින් ඔයාලට පුළුවන් බිත්තර කිරි එකතු කරලා හදාගන්න. ඉතින් මේ විදිහට සීනි ග්‍රෑම් 125ක් දාගත්තා. ඊට පස්සේ මම මේකට එක්ස්ට්‍රා දිය කරගෙන මිලිලීටර් 40ක් දාගත්තා. ඔයාලට වෙජිටබල් ඔයිල් සුදු පොල් තෙල් ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට එක කවලම් කරගෙන මද රසනේ උණු වතුර තමයි මම මේ දාගන්නේ මිලිලීටර් 50ක්. ඉතින් මේ විදිහට මිලිලීටර් 50ක් දාගෙන හොඳට කවලම් කරගන්න. ඉතින් ඔයාලට හරි පදමට වතුර ප්‍රමාණය මදි නම් පොඩ්ඩක් තව වතුර ප්‍රමාණය දාගන්න. ඉතින් ඔයාලා ගන්න පිටි ප්‍රමාණය අනුව පිටිවල තරම අනුව ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පදම එනකන් අර වතුර ටික ටික දාලා ඔයාලා මේ මිශ්‍රණය හදාගන්න. ඉතින් මේක බිත්තර කන්න නැති කෙනෙකුට මේ කේක් එක නියමෙටම ගැලපෙනවා. ඉතින් මෙන්න මේ පදමට ආවට පස්සේ අපි අර පුඩින් මිශ්‍රණය දාගත්ත තැටියටම මේක දාගන්න. ඉතින් මේක දැම්මන් පස්සේ මේ කේක් මිශ්‍රණය යට යනවා. ඉතින් බය වෙන්න එපා. ඉතින් දෙපැත්තෙම අර පුඩින් මිශ්‍රණය පුඩින් කොටස තියෙන නිසා කැරමල් එකත් සෙට් වෙනවා මේ කේක් එකටම හරිම රසයි. මම කාපු රසම කේක් වලින් එකක් තමයි මේක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. මේ කේක් මිශ්‍රණය මේ විදිහට එකට දාගෙන පොඩ්ඩක් කවලම් කරගන්න. අර කේක් ටික තැටිය හැමතැනටම යන්න පොඩ්ඩක් කවලම් කරගන්න. හොඳටම කවලම් කරගන්න එපා. කේක් එක විතරක් තවර ගන්න විතරයි කියන්නේ. ඉතින් මේ විදිහට ඒක මේව කරගෙන මම දැන් වතුර ටිකක් ලිපේ තියලා තියෙන්නේ ස්ටීම් කරගන්න. විනාඩි 30ක් විතර මේක ස්ටීම් කරගන්න හොඳට. ඊපස්සේ හොඳට නිවුනට පස්සේ අනිත් පැත්ත ගහගන්න. ඉතින් මේක අනිත් පැත්ත ගහගද්දි මම නිවෙනකන් ඉන්නේ නැතුව අනිත් පැත්ත ගෙවුව නිසා පොඩ්ඩක් ඉතින් කැඩුනා වගේ වුණා. ඉතින් ඔයාලා ඒ වැඩේ කරගන්න එපා. හොඳටම නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ දාන්න එපා. හොඳටම නිවුනට පස්සේ මේක අනිත් පැත්ත ගහගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කේක් පුඩින් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ටූත් පික් එකක් අරගෙන හොඳට තැම්බිලාද කියලා බලන්න. ඉතින් මේක ස්වභාවය කිව්වොත් අර කැරමල් එකත් එක්ක පුඩින් කැරමල් එකත් එක්ක සෙට් තියෙන නිසා මේක නිකන් ලාවා කේක් එකක් විදිහට මට දැනුනේ. ඔයාලට පේනවනේ. ඉතින් නිකන් අර ලාවා කේක් එකක් වෙනම තමයි තියෙන්නේ. රසත් ඒ වගේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේක ගොඩක් රසයි. වත් කාලා ඩෙසර්ට් එකකට එහෙම කන්න මාරු. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. වෙනත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න ඕන. සරණ ඔයාලට.